ආයිබෝවන් මගේ දයාබර දුවේ පුතේ. ඔන්න අත්තම්මා ආවා පුතාලා දුවලට ලස්සන කතන්දරයක් අරගෙන. අත්තම්මගේ හොල්මන් බංගලාව ඔයාලා ඇහුවද? හොඳයිද? මට කමෙන්ට් කරන්න හොඳේ. ඉතින් අද මගේ කතාවේ නම චමිදුගේ කොළඹ ගමන. ඔන්න පුතේ අහගන්න. එක්කෝමත් එක ගමක අම්මෙකුයි පුතාලා 5 දෙනෙකුයි ඉන්නවා. තාත්තා නැහැ. එයාලා පොඩි කාලෙම තාත්තා නැති වෙලා. ඉතින් පුතේ 5 දෙනාගෙන් වැඩිමල්ම පුතා තමයි චමිදු. එයාගේ වයස අවුරුදු 14යි. අනිත් 4 දෙනාම මෙයාට වඩා බාලයි. ඒ කියන්නේ චමිදුට වැඩිය පොඩි. ඉතින් පුතේ මේ දරුවා 5 දෙනා හදාගන්න එයාලගේ අම්මා ගොඩාක් දුක් විඳිනවා. ගෙවල් වල වැඩ කරනවා. පොල් වතු වලින් පොල් වතු ඇහිඳලා පොල් වතු වියනවා. ගල් කුරියාවේ ගල් කඩනවා. ඔය වගේ තැන් වල ගොඩාක් වැඩ කරලා තමයි මේ අම්මයි දරුවන්ටයි එයාටයි කන්න හොයාගන්නේ. ඉතින් පුතේ චමිදු ඉස්කෝලේ ගියේ 4 වෙනි පන්තියට විතරයි. තව ලොකු මල්ලියා දෙන්නා ඉඳලා හිටලා ඉස්කෝලේ යනවා. ඉස්කෝලෙන් මොනවා හරි ගේන්න කිව්වොත් එයාලා යන්නේ නැහැ. සල්ලි එකතු කරන මොනවා හරි තිබුණොත් එයාලා ඉස්කෝලේ යන්නේ නැහැ. තව ඉස්කෝලේට අඳින එක මැදුම හේදුවොත් එයාලා ඉස්කෝලේ යන්නේ නැහැ. අනේ පව් නේද පුතේ? ඉතින් දුවේ පුතේ මේ චමිදු අයියාගේ බාලම මල්ලිලා දෙන තාම ඉස්කෝලේ යන්නේ නැහැ. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට අර පුතේ අම්මා වැඩ කරන්න යන ගෙවල් තියෙනවානේ. ඒ එක ගෙදරකින් චමිදුගේ අම්මාට යෝජනාවක් එනවා. ඒ නෝනගෙන් මේ කුසුමෝ උඹේ ලොකු කොළු ඉන්නවානේ. එයාව අපේ ලොකු දුවගේ කොළඹ බංගලාවට එක්ක යන්නද කියලා අපේ ලොකු දුව කීප සැරයක් ඇහුවා. පොඩි වැඩ තියෙන්නේ. කඩේ යන්න, එහෙ පොඩි බේබිලාත් එක්ක සෙල්ලම් කරන්න, මල් ගස් වලට වතුර දමන්න, ඔය වගේ සුළු දේවල් තියෙන්නේ කියලා ලොකු නෝනා කීවා. අනේ ලොකු නෝනේ මම කොහොමද ලොකු කොළුව කොහෙවත් අරින්නේ? ඌ නෙමෙයි මම කීයක් හරි හොයාගෙන එනකල් ගෙදර වැඩ ටික කරන්නේ. තව මගේ පොඩි උන් බලාගන්නෙත් ඌ නෙවෙයි කියලා යටහත් පහත් විදිහට චමිදුගේ අම්මා කීවා. මොනවද කුසුම උඹ ඔය කියන්නේ? උඹේ කොළුවට මේ යහපතක් නේද වෙන්නේ? ඌට හොඳට සැපට කාලා බීලා ඉන්න පුළුවන් නේද? තව මාසේ අන්තිමට උගේ පොතටත් කීයක් හරි දාලා දෙයි කියලා නෝනා තරහින් කීවා. තව දෙයක් කුසුමෝ උඹ ඔය හැමතැනම වැඩ කරන්න යන්න ඕන නෑ. උඹ අපේ ගෙදර විතරක් වැඩට වරෙන්. උදේට ඇවිත් මේ බංගලාවේ තියෙන වැඩ ටික කරලා රැයට උයලා තියලා ගෙදර ඵලයන්. මම උඹට හවසට සුළු මුදලක් දෙන්නම්. උඹේ ගෙදර වියදමට කියලා ඒ නෝනා කීවා. අනේ පුතේ දුවේ දැන් චමිදුගේ අම්මා කුසුමාවතිට වෙන කරන්න දෙයක් නෑ. මේ යෝජනාවට කැමති වෙන්නම වෙනවා. නැතිනම් මේ උදවිය තරහ වෙයි කියලාත් කුසුමාවතිට බයයි. කමක් නෑ ඌ හරි සැපට කාලා බිලා ඉඳින්නේ කියලා චමිදුගේ අම්මා හිතුවා. එහෙම හිතලා බංගලාවේ ඉතුරුන බත් මාළු පිණි ටිකකුත් ඔතාගෙන චමිදුගේ අම්මා ගෙදර ආවා. ගෙදර ඇවිත් දරුවන්ට කන්න බෙදලා දීලා කුසුමාවතිත් බත් ටිකක් කන්න ගත්තා. දැන් ඔක්කොමලා කන ගමන් අම්මා චමිදුට මෙහෙම කියනවා. ලොකු පුතේ මට බංගලාවේ ලොකු නෝනා කිව්වා එයාලගේ කොළඹ ඉන්න ලොකු දුවට ඕනලු මගේ පුතාව එහෙ එක්ක යන්න කොළඹ ගෙදර බේබිලාත් එක්ක සෙල්ලම් කරන්න එහෙම මගේ පුතා කැමතිද කොළඹ යන්න? ඇත්තද අම්මේ මම හරි ආසයි කොළඹ යන්න. මම මුහුද බලන්න පුළුවන්නේ. මම කවදාවත් මුහුද දැකලා නැහනේ. අනේ හරි ෂෝක් කියලා චමිදු කිව්වා. චමිදුගේ අනිත් මාළිලා ඔක්කොම ලඬන්න තියාගත්තා. මටත් කොළඹ යන්න ඕන මුහුද බලන්න. මමත් ආසයි මුහුද බලන්න කියලා ඔක්කොමලා ඇඬුවා. හරි ඔයාලා පස්සේ කියන්නම්කෝ කියලා චමිදු තාත් එක් වගේ පොඩි මල්ලිලාව රැවැට්ටුවා. ඉතින් මගේ දුවේ පුතේ ඊට සතියකට විතර පස්සේ බංගලාවේ නෝනගේ ලොකු දුව රමණි එයාගේ මහත්තයාත් එක්ක කාර් එකකින් චමිදුලාගේ ගෙදර ආවා. චමිදුව එක්කන් යන්න. ඉතින් චමිදු නම් ආසාවෙන් යන්න කැමති වුණා. මල්ලිලායි අම්මායි නම් ගොඩාක් ඇඬුවා. මගේ පුතා කොළඹ ගිහින් පරිස්සමට මේ නෝනලා කියන දේ අහගෙන හොඳට ඉන්න ඕනේ. තනියම එහෙම යන්න එපා කියලා අම්මට වඳිනකොට අම්මා පුතා බදාගෙන අඬා කීවා. එතකොට නම් චමිදුත් ඇඬුවා. දැන් චමිදු කාර් එකේ කොළඹ යනවා. එයා හරි ආසාවෙන් ජනෙල් ළඟට වෙලා පහුවෙන ගමේ වෙල්යායවල් රබර් වතු එයාලා නාන ඔය පන්සල ඒ වගේ දේවල් බලා යනවා. ඉස්සරහා ඉන්න රමණි සහ එයාගේ මහත්තයා ඉංග්‍රීසියෙන් මොනවදෝ කතා කර යනවා. දැන් නම් ගම පහුවෙනකොට චමිදුට හරි දුකයි. ඒ වුණාට කවදාවත් ගිහින් නැති කාර් එකේ යනකොට කවදාවත් නොදකපු දේවල් දකිනකොට චමිදු ආයෙත් ආසාවෙන් බලාගෙන යනවා. ඉතින් දුවේ පුතේ දැන් ඔන්න චමිදු බංගලාවට ආවා.
කාර් එකෙන් බහිනකොටම රමණි නෝනා චමිදුට කියනවා මෙන්න මේක තමයි චමිදු රමණි නෝනාගේ ගෙදර. අද ඉඳලා චමිදු ඉන්නේ මෙහි. ඔයාට සෙල්ලම් කරන්න මෙහි කෙනෙක් ඉන්නවා. එතකොටම චමිදු කියනවා අනේ රමණි නෝනා ඉතින් අපි කොළඹාවට තාම මුහුද දැක්කේ නෑනේ. මම කොළඹාවේ මුහුද බලන්නම ආස නිසා. ඇත්තද? එහෙනම් මෙහි ඉන්න කැමති නැද්ද? කියලා රමණි නෝනා චමිදුගේ කම්මුල මිරිකුවා. චමිදු මුහුදට අපි තව ටිකක් දුර යන්න ඕන. අපිට දැන් මහන්සිනේ. අපි හෙට හවස යමු මුහුද බලන්න කියලා රමණි නෝනා එතකොටම කීවා. පුතා සෙනෙරු මෙන්න බලන්නකෝ ඔයාට සෙල්ලම් කරන්න කවුද ඇවිත් ඉන්නේ කියලා. එතකොටම සුදු පාට බෝල ගෙඩියක් වගේ ලස්සන කොළු පැටියෙක් උඩ තට්ටුවේ ඉඳලා දුවගෙන ආවා. කවුද මේ කියලා හේ දරුවා අම්මගේ අතේ එල්ලිලා ඇහුවා. පුතාට මතකද අර අපේ ගමේ ආච්චිලාගේ ගෙදර ඉන්න කුසුමාවතී නැන්දා? ඒ නැන්දාගේ පුතා චමිදු තමයි මේ. මෙයා දැන් අද ඉඳලා මෙහෙ ඉන්නේ. හොඳයි නේද? very good mum කියලා සෙනෙරු කීවා. ඒ ගෙදර වත්ත සුද්ධ කරන්න විල්මට් කියලා සීයා කෙනෙක් ඉන්නවා. ඒ විල්මට් සීයා චමිදුව එක්කගෙන ගේ පිටිපස්සේ තියෙන එයාගේ කාමරයට එක්කන් ගියා. චමිදුට දැන් එයාගේ මල්ලිලාව මතක් වෙනවා. අම්මාත් මතක් වෙනවා. එයා විල්මට් සීයා නාන ටැප් එක ළඟට ගිහින් නාලා ඇඳුම් මාරු කරගත්තා. ඊට පස්සේ ඒ ගෙදර උයන වැඩ කරන පේමනැන්දා විල්මට් සීයටයි චමිදුටයි තේ කෝප්ප දෙකක් සහ කේක් කෑලි දෙකක් ගෙනත් විල්මට් සීයාගේ කාමරයට ගෙනත් දුන්නා. ඉතින් මගේ දුවේ පුතේ අදට චමිදු කොළඹ ආපු කතාවේ පළවෙනි කොටස ඉවරයි. අපි හෙට අනිත් ටික අහමු. හොඳයි ඔයාලට දෙවි පිහිටයි. ආයුබෝවන්.